හොඳයි අදත් ඔයාලව සාදර පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් thumbnail එකේ දාලා තිබ්බා වගේම මේ වීඩියෝ වලත් එක්ක කතා කරන්න යන්නේ Bybit P2P හරහා අපි කොහොමද හරියටම USDT buy කරන්නේ, sell කරන්නේ. ඒ වගේම අපේ මෝඩ් එකක් දාන්නේ කොහොමද? අපේ bank details set කරන්නේ කොහොමද? මේ හැම දෙය ගැනම අපි මේ වීඩියෝෙන් කතා කරමු. right. මුලින්ම අපි බලමු P2P එකට අපි යන්න තියෙන option මොනවද කියලා Bybit එකේ. right. මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා asset කියලා option එකක්. හරිද? මෙන්න මේක ඔයා ක්ලික් කරන්න. මෙතන ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් තියෙනවා deposit withdraw කියලා option දෙක. මුලින් මේ deposit කියන එකට ක්ලික් කර දුන්නොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට select payment method කියලා අපිට එනවා. මෙන්න මෙතන view mode දුන්නොත් එහෙම මෙන්න මෙතන තියෙනවා P2P trading. මෙතනින් ඔයාලට P2P එකට යන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් මේ withdraw option එක දුන්නොත් එහෙම එතන ක්ලික් එකක් දුන්නොත් එතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට එතන මේකෙදිත් තියෙනවා P2P trading කියලා. හරිද? මෙතනින් ඔයාලට P2P trading වලට යන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ home කියන එක උඩ ක්ලික් එකක් දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන උඩම තියෙනවා P2P trading කියලා. ඔයාගේ සාමාන්‍යයෙන් මෙතන පෙන්වෙන්නේ නැත්නම් මෙන්න මෙතන more කියන option එක උඩ ක්ලික් එකක් දෙන්න. එතකොට ඔයාලට P2P trading ඒ තියෙන option වල හොයාගන්න පුළුවන්. right. දැන් මම මෙතනින් P2P trading වලට යනවා. right. ඒ විදිහට ගියාට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට Bybit P2P trading බලා ගන්න පුළුවන් වෙන්නේ. මුලින්ම මේකෙදී ඔයාලට මෙන්න මේ විදිහට USD තමයි select වෙලා තියෙන්නේ. හරිද? ඔයා මේක මෙතන click එක දීලා LKR වලට change කරගන්න. මොකද අපි මොනවාද LKR වලින් මේ USDT buy කරන්නේ හරි sell කරන්නේ. ඒක නිසා ඔයා මුලින්ම මේක LKR වලට change කරගෙන ඉන්න. right. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් එක එක options ගොඩාක් තියෙනවා. මෙතන buy කියලා තියෙනවා, sell කියලා තියෙනවා. ඊට පස්සේ ආයෙ මෙතන අපිට coin එක select කරන්න පුළුවන්, amount එක select කරන්න පුළුවන්. ඊට පස්සේ payment method add කරන්න පුළුවන්. මේදී option ගොඩාක් තියෙනවා. මේ හැම එකක් ගැනම අපි කතා කරමු. right. මුලින්ම අපි මෙතනදී බැලුවොත් එමු ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ දැනට මේ එක එක ඔයාලට පේනවනේ මේ තියෙන්නේ කට්ටිය USDT sell කරන්න දාලා තියෙන දැන් තියෙන prices. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ 351.99 තියෙනවා. ඊට පස්සේ 350 ඒ කියන්නේ USDT එකක price එක. ඔයා දැන් buy කරනවා නම් දැන් මෙතන ඔයා buy කරන්න නම් ආවේ මෙතන අපි buy කියන option එක select කරනවා නේ. ඊට පස්සේ මේ තියෙන්නේ ඔයාලට USDT එකක් මිලදී ගන්න පුළුවන් prices එක එක කට්ටිය එක එක විදිහට දාලා තිනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඒකෙදිත් විශේෂ කට්ටිය ඉන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මේ තරු ලකුණ වගේ තියෙනවට බලා ගන්න පුළුවන් මේ තමයි Bybit එකේ merchantsලා. ඒ කියන්නේ මෙයාලා අනිත් කට්ටියට වඩා ඔයාලට විශ්වාස කරන්න පුළුවන්. මේකද මොකද මෙයාලා යම්කිසි දේවල් කරලා තමයි මෙන්න මේ badge එක අරගෙන තියෙන්නේ. එයාලා merchantලා ඔයාලට විශ්වාසයෙන් එයාලත් එක්කත් ගනුදෙනු කරන්න පුළුවන්. අනිත් කට්ටියත් ඒ වගේම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඔයාලට මොකක් හරි මේකෙදි සල්ලි ලැබුණ නැති වුණොත් හරි ඒ දේවල් වුණොත් ඔයාලට Bybit එකට කෙලින්ම අපීල් එකක් දාන්න පුළුවන්. නැත්නම් Bybit ශ්‍රී ලංකා group එකට ගිහිල්ලා ඒ දේවල් ගැන කියන්න පුළුවන්. එතකොට ඔයාලට මේකෙදි කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව ඒ සල්ලි ඔයාලට ගන්න සහ දාන්න ඒ දේවල් කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. හරිද? right. එතකොට දැන් අපි මෙතනද බැලුවොත් එහෙම ඔයාලට මෙන්න මෙතනම බලන්න පුළුවන් මෙන්න මේ USDT කියලා තියෙනවට බලා ගන්න පුළුවන්. මේ ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් coins අපිට 3-4ක් උඩින්ම පෙන්නනවා. අපිට මේදී USDT, USDC, ඊට පස්සේ Bitcoin, Ethereum මෙන්න මේවත් buy කරන්න පුළුවන් USDT විතරක් නෙමෙයි. අපි ගොඩ දෙනෙක් දැනට use කරන්නේ මොනවාද? USDT ගන්නනේ යන්නේ. එතකොට දැන් BTC select කරොත් එහෙනම් ඔයාලට බලා ගන්න පුළුවන් මේකෙදි BTC sell කරන කට්ටියත් ඔයාලට මේකෙදි බලා ගන්න පුළුවන්. හරිද? ඒ වගේම Ethereum buy and sell කරන කට්ටියත් ඉන්න දැන් BTC නම් add මේකේ නැති දැනට නැහැ. හරිද? දැනට නැහැ. ඒ විදිහට මම මේක select කරලා Ethereum වලට දාලා බලමු. right. Ethereum වලටත් දැනට එහෙම orders නියම වෙලා නැහැ. right. අපි මෙතන USDT කියන එකම තියාගමු. right. ඒ විදිහට ඔයාලට අවශ්‍ය coin එක select කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා amount කියලා option එක. right. මෙතනින් amount එක ඔයාලට add කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි දැන් minimum 730 කියලා තියෙනවා. දැන් ගොඩක් වෙලාවට සමහරක් කට්ටිය ඉන්නවා එයාලා මොනවාද එයාලගේ ගනුදෙනු කරන්නේ 20000ට වැඩියෙන් විතරයි. සමහරක් කට්ටිය ලක්ෂයට වැඩියෙන් විතරයි. අපි සමහරක් කෙනෙක් අපිට ඕන රුපියල් 2000ක 3000ක වගේ ගන්න නම් අපි මේකෙදි මුලින්ම
අපිට අවශ්‍ය ප්‍රමාණය දැන් මම මෙතන 5000 නවා මෙතන 5000 දීලා කන්ෆර්ම් කරනවා. එතකොට ඒ රේන්ජ් එකට අදාළ කට්ටිය විතරක් අපිට මේකෙදි පෙන්නනවා. හරිද? රයිට්. ඉතින් මේ විදිහට මෙන්න මේ කට්ටිය තමයි ඉන්නේ. මේ විදිහට ඔයාලට ඕන නම් කැමති නම් ඒක ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් තියෙනවා payment methods කියලා. මෙන්න මෙතන all payment method වලට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මේකෙදි ඔයාලට අවශ්‍ය විදියට මේකේ මුදල් ලබා ගන්න. දැන් මුලින්ම තියෙනවා mobile top up තියෙනවා. ඊට පස්සේ bank transfer, Jenny මේ විදියට ඔයාලට කැමති විදියකට මේකේ ඔයාගේ සල්ලි transfer කරගන්නත් පුළුවන්. හරිද? right. මම හිතනවා දැන් ඔයාලට මේ Bybit P2P හරහා අපි ට්‍රේඩ් කරන විදිය ගැන සහ මේකේ තියෙන ඔප්ෂන්ස් ගැන ඔයාලට හොඳ අයිඩියා එකක් තියෙනවා ඇති කියලා. දැන් අපි බලමු මුලින්ම කොහොමද මේක හරහා ලේසියෙන්ම buy and sell කරන්න කියලා. මේක හරිම ලේසි. ඔයාලට ඕන කෙනෙක්ට පාවසල් ළමෙක්ට උනත් මේ හරහා Bybit එකෙන් හරහා මෙන්න මේ විදිහට USDT buy sell කරන්න පුළුවන්. right. මුලින්ම බලමු buy කරන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා Bybit P2P trading එකට එන්න. මෙන්න මෙතන buy කියන උඩ click එකක් දෙන්න. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට orders ටික පෙන්නනවා. පෙන්නුවට පස්සේ ඔයාට මේකෙදි හොඳ කෙනෙක් දැන් තෝරගන්න ඕනේ මේ prices වලින් තියෙන කෙනෙක්ගෙන් ඔයාගේ ගානට හරියන කෙනෙක් මෙතනින් select කරගන්න. එතකොට මෙතනදී තව දෙයක් ඔයා බලන්න ඕනේ. ඒ තමයි අර කලින් වීඩියෝ queue විදිහට අපිට filters වලින් මේක කලින්ම filter කරගන්න පුළුවන්. නැත්නම් මෙයාලගේ orders දාන තැනම මෙයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් මෙයා ගත්තොත් එහෙම මෙයාට රුපියල් 1000ත් 1,73,000ත් අතර වගේ ප්‍රමාණයක USDT buy sell කරගන්න හැකියාව තියෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ මේ දෙවෙනි එකනා බැලුවොත් එහෙම යාට රුපියල් 2000ත් 1,20,000ත් අතර වගේ USDT buy sell කරන්න පුළුවන් කියලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙයාගෙන් ඩොලර් රුපියල් 1000ත් 1,73,000ත් අතර අපිට USDT buy කරගන්න අවස්ථාව තියෙනවා. හරිද? ඒ දේවල් උත් බලන්න. ඊට පස්සේ යාලා මෙන්න මේ complete කරලා තියෙන orders ප්‍රමාණය මෙන්න මෙතනින් පෙන්නනවා. මෙන්න මෙතනින් ඒකත් ඔයාලා බලන්න. ඒකත් යාලා කම්ප්ලීට් කරලා තියෙන ප්‍රමාණය ඒකත් වැදගත් වෙනවා. ඊට පස්සේ දැන් මේ හැම කෙනෙක්ම ගත්තොත් එහෙම ගොඩ දෙනෙක් ඔයාලට බලා ගන්න පුළුවන් bank transfer තියෙන්නේ. එතකොට ඔයා bank account එකකට යාලගේ bank account එක සල්ලි දාලා නම් ගන්න ඉතින් මෙන්න මේ හැම කෙනෙක්ම bank transfer විදියට අපිට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් mobile top up නම් ඔයාට ඒකට වෙනම filter කරලා ගන්න පුළුවන් අර මං කලින් පෙන්නව විදියට. හරිද? හරි. දැන් අපි හිතමු අපි ගන්නෙ මෙන්න මෙයාගෙන් කියලා. හරි. මම මෙයාගේ මෙතන buy කියන එකට click එකක් දෙනවා. right. ඊට පස්සේ මෙතනදී අපිට තියෙනවා මුලින්ම අපිට අවශ්‍ය මොකද්ද ප්‍රමාණය. මම මෙතන රුපියල් 50000ක් කියලා මේ දැන් මෙයාගේ රුපියල් 1000ත් 1,73,000 මම මෙතන 50000 කියලා දානවා. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ time එකක් පෙන්නනවා. මේ time එක පෙන්වන්නේ මෙන්න මේ කාලය ඇතුළත දැන් අපි මෙතන buy කියන එක දුන්න හැටියෙම මේ time එක count වෙනවා. මේ count එද්දී අපි මේ කාලය ඇතුළත මෙයාගේ bank details වලට අපි සල්ලි transfer කරන්න ඕනේ. transfer කරාට පස්සේ තමයි එයා අපිට USDT දෙන්නේ. හරිද? right. මම මෙතන දැන් මේ විදියට දීලා අපිට බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මෙතනදී පෙන්නනවා මට ඩොලර් 138.912ක් හම්බ වෙනවා කියලා දිනවා. ඊට පස්සේ මෙතනදී අපිට option එකෙන් මෙන්න මේ bank transfer කියන එක තමයි පෙන්නන්නේ. හරිද? right. මම මෙතන දැන් මෙන්න මේ පල්ලෙහා තියෙන buy කියන එකට click එකක් දෙනවා. right. මේ විදිහට දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ how to transfer කියලා තියෙනවා. copy bank details කියලා මෙන්න මේ විදිහට පෙන්නනවා. මුලින්ම copy bank details, open your banking app, transfer the exact amount. මෙච්චරයි කරන්න තියෙන්නේ. අපේ කෙලින්ම මෙයාගේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාගේ bank details ඔක්කොම පෙන්නනවා. මෙන්න මෙතන එයාගේ නම පෙන්නනවා. ඊට පස්සේ bank එක පෙන්නනවා මෙන්න LOLC finance කියලා. ඊට පස්සේ මගේ mobile number එක පෙන්නනවා. ඊට පස්සේ මෙන්න මෙතන bank එකේ account number එක පෙන්නනවා. මෙන්න මේ ටික copy කරගෙන ගිහලා ඔයාගේ bank online transfer කරන app එකට ගිහලා මෙයාට ඒ සල්ලි ප්‍රමාණය ඊට පස්සේ transfer කරන්න තමයි තියෙන්නේ. හරිද? මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් අන්න අර මෙන්න මේ time එක calculate වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ කාලය ඇතුළත ඔයා අනිවාර්යයෙන්ම මේ transfer එක කරන්න ඕන. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් contact seller කියලා දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන contact කියන එකට ගිහිල්ලා මෙයාට message එකක් දාන්න. මෙයා online ඉන්නවා නම් ඔයාට message එකක් දායි. ඊට පස්සේ ඒ විදිහට online ඉන්නවා නම් ඔයාලට ඒ වෙලෙම ටක් ගාලා වැඩේ කරගන්න පුළුවන්. සමහරක් වෙලාවට මේ කට්ටිය යාළගේ වෙන වෙන වැඩවල ඉන්න පුළුවන්. එහෙම වුණොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා මේ විදිහට දාලා සල්ලි ටික දාලා මෙන්න මෙතන payment completed කියනකුඩ click එකක් දෙන්න. click එකක් දීලා මෙතන contact seller කියන එකට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයා අර transfer කරපු සල්ලි එකේ මොකද්ද receipt එක මෙයාට යවන්න. හරිද? right. ඒ ටික බැලුවට පස්සේ එයා
ඒ ටික බැලුවට පස්සේ ඔයා හරියට සල්ලි දාලා තියෙනවා නම් එයා ඔයාට පේමන්ට් කම්ප්ලීට් වුණාට පස්සේ ඔයාට මේකේ කන්ෆර්ම් කරන්න මැසේජ් එකක් එනවා. අනිවාර්යයෙන්ම ඒ මැසේජ් එක කන්ෆර්ම් කරන්න. ඒ කන්ෆර්ම් කරාට පස්සේ ඔයාට එන්න තියෙන USDT ටික අපේ අර බයර්ගෙන් ඔයාට එක ඔයාගේ ඇසට් වල තියෙන ෆන්ඩින් වොලට් එකට එයා දානවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙනම් රුපියල් 50000 ගත්තොත් එහෙම ඔයාගේ ඩොලර් 138 එයා ඒ විදියට ට්‍රාන්ස්ෆර් කරනවා. right දැන් ඉතින් මම මෙතනදී මේක දාන්න යන්නේ මේක මම ඔයාලට පෙන්නන්න ඕනේ ඉඳන් මම මේ ඕඩර් එක දැම්මේ. දැන් මම මේක කැන්සල් කරනවා. right මේක කැන්සල් කරලා මම කන්ෆර්ම් කරනවා. මෙතෙන්ද ඔයා දෙයක් මතක තියාගන්න. ඒ තමයි දැන් අපිට මේ විදියට දවසට ඕඩර්ස් 3කට වඩා කැන්සල් කරොත් එහෙම ඊට පස්සේ අපිට දවසක් විතර යනකම් මේකේ ඕඩර්ස් දාන්න බෑ. ඒකින්ද ඒකත් මතක තියාගන්න. මේ විදියට බොරුවට දාලා කැන්සල් කරන්න යන්න එපා. ඒක හොඳ නෑ. right මම මෙතනින් දැන් ආයි බෑක් වෙනවා. right ඔන්න ඔය විදිහට තමයි අපිට ලේසියෙන්ම මොකද්ද Bybit එක හරහා USDT buy කරන්න තියෙන්නේ. right දැන් අපි බලමු අපි ගාව තියෙන USDT sell කරන්නේ කොහොමද කියලා. හරිද? right මේකදී අපි මුලින්ම කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන sell කියන option එක උඩ click එකක් දෙන්න. ඊට පස්සේ අපිට මෙන්න මෙතනදිත් අර කලින් විදිහටම බලා ගන්න පුළුවන් sell කරන කට්ටිය මෙන්න මේ විදිහට details එයාලගේ දාලා තිනවා. දැන් මේකේ limits තියෙනවා. ඊට පස්සේ merchants ලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ time එක මේ හැම දේ ගැන මම හිතනවා ඔයාලට දැන් හොඳ idea එකක් තියෙනවා කියලා. right දැන් මම මුලින් මෙතන මේ උඩම එක්කෙනා select කරලා මම මෙතන sell කියන උඩ click එකක් දෙනවා. right මෙතෙන් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට දැන් මගේ balance එක ඔයාලට බලා ගන්න පුළුවන් $0.1.5යි තියෙන කියලා තමයි මෙතන පෙන්නන්නේ. හැබැයි මගේ wallet එකේ ගිහිල්ලා බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් $50ක් වගේ තියෙනවා. මේ විදිහට පෙන්වන්න හේතුව තමයි guys ඔයා මේ විදිහට sell කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ මෙන්න මේ තියෙන USDT ටික තියෙන්න ඕනේ funding wallet එකේ. හරිද? ඒක කරන්න මම මෙන්න මේ asset වලට යනවා. asset වලට ගිහිල්ලා මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් transfer කියලා option එකක් තියෙනවා. මෙන්න මේක උඩ click එකක් දෙන්න. ඊට පස්සේ මම මගේ trading account එකේ තියෙන USDT ටික දැන් funding එකට transfer කරන්න යන්නේ. මම මෙතන select කරගන්නවා උඩට trading account එක පහළට funding account එක මේ දේ select කරගෙන ඊට පස්සේ මම මෙතන දැන් $21ක් වගේ මෙතන දීලා transfer කරගන්න. හරි දැන් $21ක් දාගෙන තියෙන්නේ. right දැන් අපි ආයෙ යනවා P2P එකට ගිහිල්ලා දැන් අපි බැලුවොත් එහෙම මෙතන sell කියන එක click කරලා මෙතනට ගිහින් බැලුවොත් දැන් අපිට බලා ගන්න පුළුවන් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ $21ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. right දැන් මම හිතමු මේ $21 තමයි මම සෙල් කරන්න යන්නේ කියලා. දැන් මෙතන ලිමිට් එක බැලුවොත් අපිට පුළුවන් $14ට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් මෙයාට සෙල් කරන්න පුළුවන්. right මම මෙතනදී USDT වලින් මම මෙතන max කියන එක නැත්නම් 20ක් කියලා දෙමුකෝ. 20ක් කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මෙතනදී අපි අනිවාර්යයෙන්ම අපේ payment method එක select කරන්න ඕන. හරිද? එතකොට අපි මෙන්න මේ select payment method කියන උඩ click එකක් දීලා අපේ bank details මේකට add කරගන්න ඕනේ මුලින්ම. right මම මෙතන bank transfer කියන එක මෙතන plus icon එක උඩ click එකක් දෙනවා. right ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් payment method එක වැටලා තිනවා මගේ නම වැටලා තිනවා. මේක මගේ නම නෙමෙයි මගේ යාළුවෙක් account එක. right හරි එතකොට මෙතනදී ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අපිට bank name එක දාන්න තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන අපේ branch එක දාන්න තියෙනවා. ඒක අනිවාර්යෙන්ම දාන්න. bank name එක දාන්න BOC HMB මොකක් හරි එක දාන්න. ඊට පස්සේ branch එක නුවරඑළිය නේද කුරුණෑගලද ඒක දාන්න. ඊට පස්සේ card number කියන තැනට ඔයාගේ bank account number එක දාන්න. හරිද? bank account number එක දාන්න. ඊට පස්සේ මෙතනට ඔයාගේ mobile number එක දාන්න. මෙතන මේ IBAN කියන එක දාන්න ඕනේ නැහැ. right ඊට පස්සේ payment details කියන එක දාන්න ඕනෙත් නැහැ. QR code කියන එක දාන්න අවශ්‍යතාවයකුත් නැහැ. හැබැයි මෙන්න මේ අන්තිමට ආයේ තියෙනවා bank account number කියන. මෙතනටත් ඔයාගේ bank account number එක හරියටම දෙන්න guys. මෙතන වැරදිට දෙන්න එපා. මොකද මෙතන මේ තැන් දෙකෙන්ම bank account එක හරියට දෙන්න. දීලා මෙතන confirm කියන උඩ click එකක් දෙන්න. හරිද? right ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන යට තියෙන මෙන්න මේ sell කියන button එක click කරන්න තමයි තියෙන්නේ. මේ විදිහට click කරපු හැටිය මේ අපේ USDT buy කරන කෙනාට message එකක් යනවා මෙන්න මේ විදිහට අපි order එකක් දාලා තියෙනවා කියලා. එතකොට එයා කරන්නේ අපේ bank account එකට සල්ලි දාන්න. ඒ සල්ලි ටික දැම්මට පස්සේ ඔයාගේ bank account එකට message එකක් එයි මෙන්න මේ විදිහට deposit එකක් වෙලා තියෙනවා කියලා. ඒ විදිහට වුණාට පස්සේ ඔයාලට මෙතන පෙන්නයි release කියලා button එක. අන්න ඒ release කියන button එක click කරපු හැටිය ඔයාගේ තිබ්බ USDT ටික හරියට යනවා සල්ලි දැම්මට පස්සේ. මතක තියාගන්න එයා සල්ලි දැම්මට පස්සේ තමයි ඔයා මේක release කරන්න ඕනේ. හරිද? right ඒ විදිහට release නොකර ඉන්නත් එපා. එහෙම වුණොත් ඒකත් ඔයාට ප්‍රශ්නයක් වෙනවා. මොකද Bybit එකෙන් හොයලා බලනවා එයි මේ විදිහට කරේ නැති කියලා. ඒක
එහෙම කරොත් එහෙම ඔයාලට ජීවිතේටයි බයිබිට් යූස් කරන්නත් බැරි වෙන තත්ත්වයක් එන්න පුළුවන්. ඒක නිසා ඒ දේවල් ඒ වගේ හොරබොරු දේවල් කරන්න යන්න එපා මේකෙදි. ඒ වගේම ඔයාටත් මේකෙදි හොරුබොරු වංචාවක් වෙන කෙනෙක්ට කරන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. මොකද මේ එහෙම වුණොත් එහෙම බයිබිට් එකෙන් ඒ වගකීම අරගෙන ගොඩක් වෙලාවට ඔයාට ඒ පේමන්ට් එක කරනවා කවුරු හරි ඒ විදිය හොර වැඩක් ඔයාට කරොත් එහෙම. ඉතින් ඔයාලා මේ බයිබිට් එකේ P2P යූස් කරන කට්ටිය දන්නවා ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් සිද්ධ වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි. රයිට් මම හිතනවා දැන් ඔයාලට තේරෙන්නේ ඇති කියලා මේකෙදි කොහොමද බයි සෙල් කරන්න කියලා. ඊට අමතරව මේකෙදී ඔයාලට ඇපීල් එකක් දානවා නම් ගොඩක් වෙලාවට මේ අපි ওই බයි සෙල් කරලා දැන් අපි ඕඩර් කම්ප්ලීට් කරනවා. කම්ප්ලීට් කරාට පස්සේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. එතන පල්ලෙහා යටින් ඔයාලට තැඹිලි පාට බටන් එකක් පෙන්නනවා ඇපීල් කියලා. එතනින් ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් සිද්ධ වුණොත් ඒක බයිබිට් එකට කියන්න පුළුවන්. එතකොට ඒ ප්‍රශ්නේ යාලා අනිවාර්යයෙන්ම විසඳලා දෙනවා. රයිට්. රයිට් දැන් මම ඔයාලට කියන්නම් කොහොමද අපි මෙන්න මේ විදිහට ඇඩ් එකක් ප්ලේස් කරන්න කියලා. රයිට් ඒක කරන්න මුලින් මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහා ඇඩ්ස් කියලා තියෙනවා. මෙන්න මේ ඇඩ්ස් කියන කුඩු ක්ලික් එකක් දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා post now කියලා. ඊට පස්සේ ඒක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට මට දැන් unable to post ads කියලා මේ විදිහට වැටලා තියෙනවා. රයිට් මම මෙතන දැන් apply now කියන කුඩ ක්ලික් එකක් දෙනවා. හරිද? රයිට් ඒ විදිහට දැම්මට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට P2P merchant program කියලා උඩින්ම ලියලා තිනවා. ඊට පස්සේ අපිට මේකේ general advertiser කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර normally buy sell orders අපිට පෙන්නන්නේ යන්නේ ඒ general advertiser. ඊට පස්සේ verified advertiser කෙනෙක් වෙන්නේ කොහොමද කියලා තියෙනවා. ඊට පස්සේ blog advertiser කෙනෙක් වෙන්නේ කොහොමද කියලා මෙතන තියෙනවා. මේකේ පල්ලෙහාටම ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට general advertiser කෙනෙක් වෙන්න නම් ඔයාගේ මුලින්ම මෙන්න මේ විදිහට mobile number එක link කරලා තියෙනවනේ. දැන් මම ඒක දාලා නැහැ. ඊට පස්සේ email address එක, ඊට පස්සේ identity verification එක, ඊට පස්සේ දවස් 7කට වඩා වැඩි වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම register වෙලා. ඊට පස්සේ වැදගත්ම දේ තමයි completed orders 5කට වඩා වැඩි ප්‍රමාණය. ඒ කියන්නේ මම දැන් ඔයාලට පෙන්වන විදිහට buy sell orders මාසයක් ඇතුළත 5කට වඩා ඔයා කරලා තිබ්බොත් විතරයි ඔයාලට මේ විදිහට ඇඩ් එකක් ප්ලේස් කරන්න පුළුවන්කම තියෙන්නේ. හරිද? ඒකත් දවස් 30ක් ඇතුළත completion rate එක 80ක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මේ විදිහට orders cancel කරොත් එහෙම අර මං පෙන්වන්නේ රේට් එක 98යි 99යි කියලා තිබ්බි. අන්න ඒ රේට් එක අඩු වෙනවා. ඉතින් ඒක 80ට වඩා වැඩියෙන් තිබ්බොත් තමයි ඔයාට මේකෙදි මෙන්න මේ ඇඩ්වර්ටයිසර් විදියට මොකද ඇඩ්ස් දාන්න හැකියාව තියෙන්නේ. ඒ විදිහටම අපි බැලුවොත් එහෙනම් මෙන්න මේ වෙරිෆයිඩ් ඇඩ්වර්ටයිසර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මේකෙදිත් ඔයාලට බලන්න කම්ප්ලීෂන් රේට් එක 95ට වඩා තියෙන්න ඕනේ. ඕවරෝල් පොසිටිව් රේටින් එක 98ට වඩා තියෙන්න ඕනේ. completed total completed orders 80ට වඩා තියෙන්න ඕනේ. ඊට අමතරව මෙන්න මේ විදිහට the average coin release time is under 25 minutes කියලා දිනවා. ඊට පස්සේ the average payment time is under 10 minutes. මෙන්න මේ විදිහට requirements ටිකක් තියෙනවා. මෙන්න මේ ටික fill කරොත් ඔයම ඔයාලට verified advertiser කෙනෙක් වෙන්න පුළුවන්. ඒ විදිහටම block advertiser කෙනෙක් වෙන්න නම් මෙන්න මේ විදිහට තව දේවල් ටිකක් තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් බලලා ඔයාලට මේකේ ad place කරන්නත් හැකියාව තියෙනවා. right මම හිතනවා ඔයාලට මේ කියපු දේවල් පැහැදිලි ඇති කියලා. මේකේ මම කියපු දේවල් වල මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා comment section එකේ අහන්න. ඒවට මම ඔයාලට උදව් කරන්න. right එහෙනම් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.